මම ඔයාට කිව්වොත් ඔයා මේ වෙද්දි ආහාරයකට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා ඔයා විශ්වාස කරනවද? මම කියන්නේ සීනි ගැන. ඔව්, ඔයා දන්නේම නැතුව මේ වෙද්දි සීනි වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මොකද සීනි කියන්නේ අපේ ඩෝපමීන් නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ රසායනිකයක්. ඔයාට පුළුවන් ද දවස් 30ක්. ඔව්, හරියටම දවස් 30ක් සීනි පොඩ්ඩක්වත් කන්නේ නැතුව ඉන්න. දැන් ඔයා කියයි අපෝ ඕක මොකද්ද? සිම්පල්නේ කියලා. හැබැයි මම ඔයාට සහතික වෙනවා දවස් 30ක් සීනි නැතුව ඉන්නවා කියන එක ඔයා හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මුන් දවස් තුන තමයි අමාරුම වෙන්නේ. ඔයාගේ ඇඟ ගැහෙන්න පටන් ගනි. ඔයාට තරහයයි. හැබැයි ඔයා කොහොම හරි ඉවසගෙන මේ වැඩේ කරොත් ඔයාගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන වෙනස ඔයාටම අදහ ගන්න බැරි වෙයි. ඔයාගේ සමේ පාට වෙනස් වෙයි. ඔයාගේ බඩේ හැඩය වෙනස් වෙයි. ඔයාගේ මොලේ වැඩ කරන වේගයත් වැඩි වෙයි. හරියටම ඔයා අලුත්ම පුද්ගලයෙක් වුණා වගේ ඔයාට දැනේ. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ සීනි නැති වුණාම ඔයාගේ ඇඟේ සිද්ධ වෙන මේ පුදුම විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන. ඉතින් ඔයාලා ලෑස්තිද මේ චැලෙන්ජ් එක බාර ගන්න? එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඔයා හිතන් ඉන්නේ සීනි කියන්නේ තේ වලට දාන සීනි විතරයි කියලා නා? එහෙනම් ඔයා වැරදි. පාන් පිටි, බත්, බිස්කට්, පැණිබීම මේ හැම දෙයක්ම ඔයාගේ ඇඟ ඇතුළේ ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි බවට පත් වෙනවා. ඔයා මේවා ආහාරයට ගත්තම ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒ කියන්නේ බ්ලඩ් ෂුගර් ස්පයික් එකක් ඇති වෙනවා. මේ සීනි ටික පාලනය කරන්න ඔයාගේ අග්න්‍යාශයෙන් නිකුත් කරන ඉන්සියුලින් කියන හෝමෝනේ. ඉන්සියුලින් වල ජොබ් එක තමයි ලේවල තියෙන සීනි සැල් ඇතුළට දාන එක. හැබැයි ඔයා අවුරුදු ගානක් තිස්සේ උදේට දවල්ට රැට සීනි කකා ඔයාගේ ඇඟ වෙහෙසටපත් කරලා තියෙන නිසා දැන් ඔයාගේ සෛල ඉන්සියුලින් වලට සංවේදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෛල ඉන්සියුලින් වල දොර අරින්නේ නැහැ වගේ දෙයක්. අපි මේකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස්. එහෙම නැත්නම් ඉන්සියුලින් ප්‍රතිරෝධය කියලා. මේක තමයි දියවැඩියාවේ මුල. මේක තමයි ඔයාගේ බඩ එන්නත් හේතුව. ඒ වගේම තවත් ගොඩක් රෝගවලට මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන දේ බලපානවා. ඉතින් ඔයා අද තීරණය කරොත් මම අද ඉඳන් සීනි කන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. පළවෙනි දවසේ ඉඳලා තුන්වෙනි දවස වෙනකන් දවස් ටික තමයි අමාරුම. මේක හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණු කෙනෙක් ඒක නැවැත්තුවාම වෙන විත්‍රෝවල් සින්ඩ්‍රෝම් වගේ. ඔයාට අමුතු බඩගින්නක් විශේෂයෙන්ම කෑම කාලා ඉවරුනහම මොනවා හරි පැණි රස දෙයක් කන්න තිබ්බනම් කියලා හිතේ. ඔයාට නිකරුණේ තරහය, ඉරිටබිලිටි. ඔරුව රිදෙන්න ගනි. ඇඟට පණ නැහැ වගේ දැනේ. ඇයිද දන්නවද? ඔයාගේ මොළය මෙච්චර දවසක් පුරුදු වෙලා හිටියේ සීනි වලින් ලේසියෙන්ම ලැබෙන ශක්තියෙන් වැඩ කරන්න. එකපාරට මේක නැති වුණාම මොළය කලබල වෙනවා. එයා දිගටම ඔයාගෙන් සීනි ඉල්ලන්න පටන් ගන්නවා. ගොඩක් අය මෙන්න මේ නිසා මේ මුල් දවස් තුනේදී මේ චැලෙන්ජ් එක අතහැරලා දානවා. හැබැයි ඔයා මේ දවස් තුන කොහොම හරි ඉවසුවොත් තමයි මැජික් එක පටන් ගන්න. 4 වෙනි දවසේ ඉඳලා 7 වෙනි දවස දක්වා දැන් ඔයාගේ ඇඟ තේරුම් අරගෙන තියෙනවා හරි. මෙයා මට සීනි දෙන්නේ නෑ වගේ කියලා. ඉතින් ඒ නිසා ඇඟ පටන් ගන්නවා එයා ගබඩා කරලා තියෙන සීනි ටික පාවිච්චි කරන්න. මේවට අපි කියනවා ග්ලයිකෝජන් ස්ටෝර්ස් කියලා. මෙන්න මෙතනදී ඔයාට පුදුම හිතෙන සැහැල්ලුවක් දැනේ. එකපාරම ඔයාගේ ඇඟේ බර කිලෝ 1කින් 2කින් අඩු වෙයි. ඔයාට හිතේ ෂා මම ඇත්තටම කෙට්ටු වෙනානේ කියලා. ඒත් ඇත්තටම මෙතනදී වෙන්නේ මේද දහනයක් නෙමෙයි. ග්ලයිකෝජන් වල ශරීරයේ තැම්පත් වෙලා තියෙන වතුර අණුත් එක්ක. ඉතින් ඇඟ මේ ග්ලයිකෝජන් ටික පාවිච්චි කරනකොට මේ වතුරත් ඒත් එක්ක ඉවත් වෙනවා. ඔයාට නිතරම මුත්‍රා කරන්න ඕනි වෙයි. ඔයාගේ ඇඟේ තිබුණු ඉදමුණු ගතිය, මූණේ තිබුණු පිපුණු ගතිය අපි කියනවා බ්ලෝටින් කියලා. මේක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඔයා කණ්ණාඩියකින් බැලුවම ඔයාටම මේ වෙනස තේරෙයි. 7 වෙනි දවසේ ඉඳලා 14 වෙනි දවස දක්වා. දැන් තමයි හොඳම හරිය. ඔයාට කාලයක් තිස්සේ කුරුලෑ ප්‍රශ්න තිබ්බනම් මැජික් එකක් වගේ ඒක අඩු වෙන්න පටන් ගනී. ඇයිද දන්නවද? සීනි කියන්නේ ඇඟේ තෙල් ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රධානම හේතුව. සීනි වැඩි වුණාම ශරීරයේ ඉන්සියුලින් වැඩි වෙනවා. ඉන්සියුලින් වලින් ලේවල වැඩිපුර තියෙන සීනි මේ දේ බවට පත් කරලා අපේ අදශාර්මය තැන්පත් කරනවා. සරලවම කිව්වොත් ලේවල සීනි වැඩි වුණාම ඉන්සියුලින් වැඩි වෙනවා. ඉන්සියුලින් වැඩි වුණාම සමේ තෙල් නිපදවීමත් වැඩි වෙනවා. සීනි නැවැත්තුවම මේ ඔක්කොම බැලන්ස් වෙනවා. ඒ වගේම සීනි කියන්නේ ඔයාගේ හැමේ තරුණ බව රැකගන්න උදව් වෙන කොලජන් විනාශ කරන හතුරෙක්. අපි මේකට කියනවා ග්ලයිකේෂන් කියලා. ඉතින් සීනි කන එක නැවැත්තුවාම ඔයාගේ සම්බ රැලි වැටෙන එක නවතිනවා. ඔයාට තරුණ පැරුමක් ලැබෙනවා. ඒ වගේම ඔයාට තේරෙයි
ඉස්සර වගේ බත් කාපු ගමන් එන නිදිමත දැන් නැහැ කියලා. දවස පුරාම එක වගේ ශක්තියක් ඔයාට තියෙනවා. මොකද දැන් ඔයාගේ ඇඟේ සීනි මට්ටම සැරින් සැරේ අඩු වැඩි වෙන්නේ නැහැ. 15 වෙනි දවසේ ඉඳන් 21 වෙනි දවස දක්වා. දැන් ඔයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා. දැන් ඔයාගේ ඇඟ පුරුදු වෙලා තියෙනවා සීනි නැතුව මේදය දහනය කරලා එයාට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න. අපි මේකට කියන්නේ මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි කියලා. විශේෂයෙන්ම ඔයාගේ බඩවටේ තියෙන මේද බෙලි ෆැට් දිය වෙන්න පටන් ගන්නේ දැන්. මොකද ඉන්සියුලින් හෝමෝනේ අඩුවෙන් තියෙනකොට තමයි මේද වැඩියෙන් දිය වෙන්න පටන් ගන්න. ඉන්සියුලින් වැඩි නම් මේද දිය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ මොළයට දැන් දැනෙන ප්‍රබෝධය වැඩි. බ්‍රේන් ෆොග් එක. ඒ කියන්නේ නිතරම මොළය වලාකුළකින් වගේ වැහිලා තියෙන ගතිය නැති වෙලා යනවා. ඔයාට දේවල් මතක තියාගන්න ලේසි. අවධානය යොමු කරන්න ලේසි. ඔයාට වැඩ කරන්න කම්මැලි නැහැ. දවස් 30ක් මේ විදිහට කරාට පස්සේ සුබ පැතුම්. ඔයා දැන් දිනෝ. දැන් ඔයාට සිද්ධ වෙන පුදුම දේ තමයි මෙන්න මේක. ඔයා දැන් ආසාවට කේක් කෑල්ලක් කාලා බලන්නකෝ. ඔයාට ඒක කා ගන්න බැරි වෙයි. ඒ මොකද ඔයාට ඒක ඕනෙවට වඩා පැණි රස බව දැනේ. මේකට හේතුව තමයි මෙච්චර කල් ඔයාගේ දිවේ ටේස්ට් බඩ්ස් සීනි නිසා හරියට වැඩ කරන්නේ නැතුවයි තිබ්බේ. දැන් ඔයා සීනි පාවිච්චි කරන එක නතර කරලා තියෙන නිසා ටේස්ට් බඩ්ස් වලට හරියටම රස දැනෙනවා. ඔයා ඇපල් ගෙඩියක් කෑවත් ඔයාට ඒක ගොඩක් රසට දැනේ. දැන් ඔයාට සීනි පාලනය කරන්න පුළුවන්. ඔයාට ඕනි නම් කන්න පුළුවන්, එපා නම් නොකා ඉන්න පුළුවන්. පාලනය තියන්නේ ඔයාගේ අතේ. මේ බාහිර වෙනස්කම් වලට අමතරව ඔයාගේ ඇඟේ ඇතුලේ වුණ වෙනස්කම් ඊට වඩා වටිනවා. වැදගත්ම දේ තමයි නියවැඩියාව පාලනය. ඔයාගේ ඉන්සියුලින් ප්‍රතිරෝධය දැන් හොඳ වෙලා. ඔයා දියාදියාවෙන් බේරුණා. ඔයාට හෘද ලෝභ වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. සීනි සහ අධික රුධිර පීඩනය තමයි ඔයාගේ රුධිර නාළවල බිත්ති තුවාල කරන්නේ. දැන් ඔබේ හදවත ආරක්ෂිතයි. ඒ වගේම තමයි සීනි වැඩි වුණාම වකුගඩු වලට දරන්න වෙන පීඩනය දැන් නැහැ. ඔයා මේ දවස් 30 ඇතුළත කරේ නිකම්ම සීනි නොකා හිටපු එක විතරක් නෙමෙයි. ඔයා කරේ ඔයාගේ ශරීරයට ස්වයං අලුත් වැඩියාවක් කරගන්න කාර්යය ලබා දීපු එක. හොඳයි. මුලින්ම කිව්වන මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා. ඉතින් කොහොමද අපි මේක පටන් ගන්නෙ? එක පාරම කොම සීනි කන එක නවත්තන එක ඔයාට අමාරුයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට කරලා බලන්න. මුලින්ම සීනි තියෙන බීම බොන එක නවත්තන්න. පැණි බීම, සීනි දාපු තේ, ෆෘට් ජූස් මේවා බොන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. වතුර බොන්න පුරුදු වෙන්න. ප්‍රෝටීන් සහ හිතකර මේද වැඩිපුරම ආහාරයට ගන්න. උදේට පහන් කනවට වඩා විතර දෙකක් කන්න. ප්‍රෝටීන් සහ ෆැට්ස් ආහාරයට ගත්තම ඔයාට ඉක්මනට බඩගිනි හැදෙන්නේ නැහැ. ඒ වගේම ඉක්මනට බඩ පිරුණ බවක් ඔයාට දැනෙනවා. එතකොට නිතර සීනි ආහාරයට ගන්න හිතෙන්නේ නැහැ. එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. දැන් ඔයාට හිතේ පළතුරු වලත් සීනි තියෙනවනේ කියලා. ඔව්, පළතුරු වලත් සීනි තියෙනවා ෆ්‍රක්ටෝස් විදිහට. හැබැයි ඒව තියෙන්නේ තන්තුත් එක්ක. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැණි රස කන්න හිතුනහම රස් ලැබු කෑල්ලක්, කෙසෙල් ගෙඩියක් කන්න. ඉතින් ඔයාට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. මාසයක් සීනි නැතුව ඉඳලා ඔයාට ඒක දැනෙන්නේ කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.